Photoshop එකේ අපිට හම්බෙලා තියෙන අලුත්ම අප්ඩේට් එකෙන් අපිට මෙන්න මේ වගේ ෆොටෝග්‍රාෆ්ස් එකක් මෙන්න මේ විදිහට ඩේ ටයිම් එක ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නයිට් ටයිම් එකට වෙනස් කරගන්න පුළුවන්. ඒත් මදි නම් මෙන්න මේ විදිහට තව ලස්සන ඩ්‍රමැටික් විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම ලෑස්ති වෙන්නේ Adobe Photoshop 2026 version එකේ අලුතෙන් එන ෆීචර්ස් ටිකක් ගැන කතා කරන්න. Adobe Photoshop හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ ඒගොල්ලන්ගේ ලොකුම අප්ඩේට් එක රිලීස් කරනවා. ඒක ඒගොල්ලන්ගේ ඊළඟ අවුරුද්දේ version එක ටාගට් කරලා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ මම නැත්නම් දැනට දවස් කිහිපයකට කලින් Adobe Photoshop එකේ 2026 අප්ඩේට් එක රිලීස් වුණා. මේ අප්ඩේට් එක නම් mind blowing. ඒ කියන්නේ පිස්සු හැදෙන අප්ඩේට් එකක්. ඒක මොකක්ද කියලා දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ පාර Adobe Photoshop 2026 version එකත් එක්ක අපිට හම්බෙන ලොකුම වාසිය තමයි Adobe ඒගොල්ලන්ගේ Photoshop version එක third party image generating options එක්ක combine කරලා තියෙනවා. නැත්නම් image generate කරන නැත්නම් artificial intelligence පාවිච්චි කරලා images generate කරන අනික් softwares එක්ක මේක මේ version එක connect කරලා තියෙනවා. මොනවද මේ softwares? අපි හැමෝම දන්න Google Nano Banana තමයි මේකේ තියෙන ලොකුම advantage එක. ඒ කියන්නේ මීට කලින් Adobe Photoshop ඇත්තටම වැඩ කරේ ඒගොල්ලන්ගේ Firefly කියන engine එක ඇතුළේ. නැත්නම් AI engine එක ඇතුළේ. ඒකෙදි Adobe වලට සිද්ධ වුණා Adobe technology එක නැත්නම් Adobe AI technology එකත් එක්කම මේ වැඩ ටික ඒගොල්ලන්ගේ generative fill වගේ AI වලින් කරන වැඩ ටික කරගෙන යන්න. නමුත් මේ version එකත් එක්ක නැත්නම් 2026 අලුත්ම updated Photoshop version එකත් එක්ක ඒගොල්ලෝ third party softwares connect කරලා තියෙනවා directly. එතකොට අපිට මේ third party softwares එහෙම නැත්නම් plugins ඇටියට ඒව download කරගන්න නැතුව මේ generations අපිට Photoshop එක ඇතුළෙම කරගන්න පුළුවන්. මේකෙදි අපිට දැනට models කීපයක් හම්බ වෙනවා. ඒක මම හිතනවා මේ models ටික අපිට ඉස්සරහට තව improve වෙගෙන යයි කියලා. මොකද ඉස්සරහට තව ගොඩක් AI generation සම්බන්ධව technologies invent වෙනකොට Adobe හැම වෙලෙම try කරා ඒගොල්ලෝ මේ generations එහෙම නැත්නම් මේ technology ඒගොල්ලෝම invent කරලා ඒගොල්ලෝම හදලා එළියට දානවට බැරිය මේ වගේ third party softwares එක්ක connect වෙලා ඒ වැඩේ කරගෙන යන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද Adobe Photoshop එක ඇතුළෙන් අපිට මේ වගේ third party partner model එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ partner models අපිට පාවිච්චි කරන්න හම්බෙන්නේ මීට කලින් අපි කලින් පාවිච්චි කරපු Adobe Photoshop එකේ තියෙන මෙන්න මේ contextual taskbar එක ඇතුළෙම තමයි. හැබැයි මේ taskbar එකට පොඩි changes ටිකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මෙන්න මේ photograph එකක් මම open කරගෙන තියෙනවා demonstrate කරන්න. මම මේ photograph එක ගත්තේ Horton Plains වලදී. මේ photograph එක මම full select කරනවා. select කරාම මෙන්න මේ විදිහට අපිට contextual taskbar එක වෙනස් වෙනවා. දැන් බලමු අපි normally මෙතන generative fill කියන එකට ගියාම අපිට සාමාන්‍යයෙන් මෙතන ඕන දෙයක් type කරලා අපිට ඕන කරන generation එකක් කරගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන දැන් G කියලා මාක්කයක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් generating with Google Gemini 2.5 කියලා ඇවිල්ලා තියෙනවා. මේක ක්ලික් කරොත් අපිට මෙන්න මේ විදිහේ models කීපයක්ම බලා ගන්න පුළුවන්. මීට කලින් අපිට ඇත්තටම available වෙලා තිබ්බේ Firefly Image 1 සහ Firefly Image 3 කියන models දෙක විතරයි. නමුත් මේ වෙනකොට අපිට Google Gemini 2.5 Nano Banana එක්කම Flux Context Pro කියන softwares එහෙම නැත්නම් partner models දෙකම අපිට හම්බෙලා තියෙනවා. දැන් Google Gemini වල තියෙන විශේෂත්වය තමයි එහෙම නැත්නම් මේ Flux වගේ models දෙකේම තියෙන විශේෂත්වය තමයි අපිට AI image generation කරගෙන යන්න පුළුවන් images වල consistency එක තියාගෙන. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට මතකයි සමහර වෙලාවට අපි images generate කරාම images පොඩ generate කරගෙන යනකොට ඒකේ පළවෙනි image එකත් එක්ක පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා අනික images generate වෙනකොට. එහෙම නැත්නම් අපි model කෙනෙක් පාවිච්චි කරොත් ඒ model ගේ මූණේ වෙනස්කම් වගේ සිද්ධ වෙනවා අපි steps කීපයක් ඉස්සරහට යනකොට. නමුත් මේ softwares වල නැත්නම් මේ partner models වල Gemini හරි Flux Context Pro වගේ ඒවයිදී ඒ තියෙන වෙනස එහෙම නැත්නම් consistency එක ගොඩක් දුරට control කරලා තියෙනවා. මේකෙත් ඒ ප්‍රශ්න නැතුවම නෙවෙයි. නමුත් කලින්ට වැඩිය ගොඩක් දුරට control කරලා තියෙනවා. අපි මේකෙන් පාවිච්චි කළා නැත්නම් Gemini හරි Flux Context Pro හරි පාවිච්චි කළා අපි image generation ටිකක් කරලා බලමු මේ models කොච්චර ලස්සනට වැඩ කරනවද කියලා. මීට කලින් අපිට Photoshop එක ඇතුලේ තිබ්බ AI model එකක් පාවිච්චි කරලා model කෙනෙක්ගේ මූණේ තියෙන position එක නැත්නම් මූණ හැරිලා තියෙන පැත්ත වගේ එකක් වෙනස් කරගන්න බෑ. නමුත් Google Gemini එකත් එක්ක අපිට මේ වැඩේ ගොඩක් ඉක්මනට ඒ වගේම පහසුවෙන් ඒ වගේම හරියට කරගන්න පුළුවන්. මෙන්න මේ photograph එක බලමු. මේකට ගිහලා මම control එකක් දාලා මේක සම්පූර්ණයෙන්ම select කරලා මම මේකට දානවා
මෙන්න මේ prompt එක make the model look at the camera කියලා දානවා. ඒකෙන් මම අදහස් කරන්නේ මේකේ ඉන්න model කැමරා එක දිහා බලන් ඉන්න විදියට මේ photograph එක වෙනස් කරන්න කියලා. ඊට පස්සේ මම මේකෙන් Google Gemini 2.5 කියන version එක select කරලා generate කරනවා. මේක කරාම අපිට ටික වෙලාවක් ගිහිල්ලා මේ AI model එක internet එකට connect වෙලා අපිට ඕන කරන result එක අරන් දෙනවා. මෙන්න මේ result එක තමයි මට හම්බෙලා තියෙන්නේ. හිතා ගන්නත් අමාරුයි නේද? මගේ කලින් ෆොටෝ එක තිබ්බ මෙන්න මෙහෙම Google එකෙන් Gemini වලින් පාවිච්චි කරලා Adobe Photoshop එක මෙන්න මේ විදියට මගේ image එක වෙනස් කරලා තියෙනවා. 100% හරිම කියලා කියන්න බෑ. නමුත් මගේ ළඟටම වගේ පෙනුම ඇවිල්ලා තියෙනවා. හැබැයි පුදුම වැඩේ කියන්නේ image එකේ අනික් දේවල් ටිකේ පොඩි change එකක් කරගෙන තමයි මේ change එක apply කරලා තියෙන්නේ. මේ වගේ change එකක් අපිට Photoshop එක හරහා මීට කලින් කරගන්න කිසිම විදියකට හැකියාවක් තිබුණේ නැහැ. කරගන්න හැකියාවක් තිබුණත් ඒක මීට වැඩිය ගොඩක් complicated වෙන photograph එකක් පාවිච්චි කරලා ඒක reference කරලා එහෙම නැත්නම් AI වෙන AI engine එකකට දාලා ඒ වගේ ලොකු දෙයක් කරලා තමයි මේ stage එකට අපි එන්න ඕනේ. ඉතින් සමහරට පැය භාගයක විනාඩි 45ක විතර වැඩක් තමයි අපි මේ තප්පර ගානකින් මේ වෙලාවේ කරගත්තේ. ඔන්න ඔය විදිහට අපි මොඩල් ගේ ඉමේජ් එකේ එහෙම නැත්නම් පොසිෂන් එක, ෆේස් පොසිෂන් එක අපි වෙනස් කරගත්තා. ටක් ගාලා. හරි බලමු තව මොනවද මේකට කරන්න පුළුවන් කියලා. මට හිතෙනවා මේකේ ඇඳුම පොඩ්ඩක් වෙනස් කරගත්තා නම් හොඳයි කියලා. මම ඒකට මේ ඉමේජ් එකම ආපහු සැරයක් සිලෙක්ට් කරලා generative fill වලට ගිහලා කියනවා replace the jacket with bright yellow white color කොළ එකක් තියෙන winter jacket එකකට මේක මාරු කරන්න කියලා. කොහොමද ඒ result එක? හිතා ගන්නත් බෑ නේද? මාරම accurate result එකක්. මේ result එකෙන් මගේ hand positions එහෙම නැත්නම් neck position ඒ වගේ දේවල් ඒ විදිහටම තියාගෙන මේක ආපහු ජෙනරේට් වෙලා ඉවිලා තිනවා. ඔන්න බලන්න. මම මේ ජැකට් එක click එකකින් වෙනස් කරපු ලස්සන. මේ generation එක එහෙම නැත්නම් මේ Google Gemini කියන්නේ මේ වගේ හරිය ලස්සනට මේ image generation කරන්න පුළුවන් partner model එකක්. ඉතින් මේකේ full power එක දැන් අපිට Photoshop එක ඇතුලේ හම්බෙලා තියෙනවා. දැන් මට හිතෙනවා මම දැන් කොහොමද මේ winter jacket එකේ මැදලා ඉන්න එකේ මට හිතෙනවා මේක මම මේ winter එකේ ඉන්න විදිහට හදලා ගත්තොත් හොඳයි කියලා. ඒකට මම කියනවා winter එකේ ඉන්නවා වගේ හදන්න. ඒ වගේම මේකේ morning light එකකුත් මේකට add කරලා මම උදේ පාන්දර ටිකක් winter එකක් තියෙන තැනක ඉන්න විදිහට හදලා දෙන්න කියලා. එහෙම prompt එකක් මම type කරලා මේකට insert කරනවා. කොහොමද ඒ result එක? මේ බලන්න. ඒකේ මේ result එකේදී ඇත්තටම මගේ face එකේ තියෙන පොඩි මීදුම වගේ ගතියක් පවා ඉන්සර්ට් කරලා තියෙනවා මේ ෆොටෝග්‍රාෆ් එකට. අපි බලමු මේ ෆොටෝග්‍රාෆ් එක කොහොමද බිල්ඩ් කරගෙන ආවේ කියලා. මෙතනින් අපි පටන් ගත්තේ ෆේස් චේන්ජ් එකක් කරා, ඊට පස්සේ ක්ලෝතින් වලට චේන්ජ් එකක් කරා, ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකට චේන්ජ් එකක් කරා. දැන් මේක අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් Adobe Photoshop Firefly එකේ engine එකක් අපි පාවිච්චි කරාම images generate කරන්න අපිට සාමාන්‍යයෙන් image options තුනක් විතර හම්බෙනවා. නමුත් අපි Google Gemini වගේ එකක් පාවිච්චි කරාම අපිට එක image generation එකයි හම්බෙන්නේ. ඒකින්ද අපිට තව එකක් ටෙස්ට් කරලා බලන්න ඕන නම් නැත්නම් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕන නම් අපි ආපහු සැරයක් මේක generate කරලා තමයි ගන්න ඕනේ. මම තව generation එකක් මේකට දානවා. දාලා බලමු කොයි විදිහේ image එකක්ද මට generate කරලා හම්බෙන්නේ කියලා. දැක්කද? මේ පාර පොඩ්ඩක් වෙනස් image එකක් අපිට හම්බුනේ මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම ඔළුව උඩට හිම ටිකකුත් වැටලා තියෙනවා. ඒ වගේම අපි ඉමේජින් කරන ගොඩක් දේවල් මේ Photoshop අප්ඩේට් එක ඇතුලේ කරන්න පුළුවන්. අපිට මේ ෆොටෝග්‍රාෆ් එක ඇත්තටම මේ තියෙන විදිහ නෙවෙයි වෙන විදිහකට බලන්න ඕන කියලා. හදිස්සිය අපිටම මේක ඩ්‍රෝන් එකකින් ගත්ත එකක් වගේ බලන්න ඕන කියලා. හිතා ගන්න පුළුවන් ඒ වගේ එකක්කුත් මේක ඇතුලෙන් කරන්න පුළුවන් කියලා. මේක සාමාන්‍ය ෆොටෝග්‍රාෆ් එකක් නේ මිනිස්සුෙක් ඉස්සරහින් ගත්තොත් අපි ඒක ජෙනරේට් කරලා බලමු. මේකට මම මෙන්න මේ prompt එකක් දෙනවා. Make this photo looks like as if it was taken from a drone. Make it a bit wider to show the background. කොහොමද ඒ රිසල්ට් එක හිතා ගන්න පුළුවන්ද? මම කිව්වා මේ ෆොටෝග්‍රාෆ් එක ඩ්‍රෝන් එකකින් ගත්ත විදිහට වෙනස් කරන්න. ඒකත් එක්කම මේ ෆොටෝග්‍රාෆ් එක වයිඩ් කරලා මං ඉන්න තැන බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහට මේ ෆොටෝග්‍රාෆ් එක වෙනස් කරලා දෙන්න කියලා. ඉතින් ඒක තමයි Photoshop එකෙන් දැන් මට කරලා දීලා තියෙන්නේ. අපිටම අපි ෆොටෝග්‍රාෆ් එකක් ගත්තා. හැබැයි ෆොටෝග්‍රාෆ් එක ගත්ත වෙලාවට අපි කැමති නැහැ කියමු. ඒ කියන්නේ අපි දවල් අරගෙන තියෙනවා. හැබැයි මේක උදේ පාන්දර ගත්තා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. Adobe 2026 එකේ අලුත්ම අප්ඩේට් එකෙන් අපිට මේ ෆොටෝග්‍රාෆ් එකක් ඒ වගේ කන්වර්ට් කරගන්නත් පුළුවන්. මම මෙන්න මේ ෆොටෝග්‍රාෆ් එක ඕපන් කරගෙන මේකට control A දීලා මේක සම්පූර්ණයෙන් select කරලා generative fill වලට ගිහිල්ලා මම කියනවා convert this photo to sunrise කියලා. එහෙම නැත්නම් මේ දවල් වෙලාවක ගත්ත ෆොටෝග්‍රාෆ් එක sunrise එක වෙලාවේ ගත්ත ෆොටෝග්‍රාෆ් එකක් වගේ convert කරලා දෙන්න කියලා. ඊට පස්සේ මම මේකෙන් මෙන්න මේ Google Gemini 2.5 කියන option එකේ විදිහටම තියෙද්දි generate කියන එක click කරනවා. එතකොට ටිකක් වෙලා ගිහිල්ලා බලමු Google එකෙන් එහෙම නැත්නම් Adobe එකෙන් එකතු වෙලා අපිට මොන වගේ result එකක්ද දෙන්නේ කියලා. මෙන්න අපිට සුපිරි result එකක් හම්බෙලා තියෙනවා. ෆොටෝග්‍රාෆ් එක ලස්සනට සන්රයිස් එක කරපු වෙලාවේ ෆොටෝග්‍රාෆ් එකට කන්වර්ට් වෙලා තියෙනවා. ඒකත් එක්කම ෆොටෝ එකේ තියෙන මූඩ් එක, වයිබ් එක, කලර් ග්‍රේඩියන්ට් එක ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. හරිම ලස්සනට. ඒ වගේම ලයිට් එකත් හරි ප්‍රෙසිෂන්ලි ફોකස් වෙලා ප්ලේස් වෙලා තියෙනවා.
මේක හරිම ලස්සනයි හිතා ගන්නත් අමාරු මේ වගේ රිසල්ට් එකක් කොහොමද ගන්න කියලා. හරි අපි ටිකක් තව චැලෙන්ජ් කරලා බලමු Google එකට මොන වගේ දෙයක්ද මේකට කරන්න පුළුවන් කියලා. මම මේක ආපහු සිලෙක්ට් කරලා මම කියන change this photo to a night time photo. මේක රෑ ගත්ත ෆොටෝ එකක් හැටියට වෙනස් කරන්න කියලා මම Adobe එකට කියනවා. ඔන්න බලන්න day time තිබ්බ ෆොටෝග්‍රාෆ් එක සම්පූර්ණයෙන්ම night time එකට කන්වර්ට් වෙලා ඒ කපල් එකට පිටිපස්සෙන් ලයිට් එකකුත් දාලා තියෙන විදිහට තමයි මම prompt එක දීලා මේක වෙනස් කරගත්තේ. හරිම ලස්සන generation එකක් ඒ වගේම හරිම neat generation එකක්. අපි මේකට තව පොඩි පිස්සු වැඩක් කරලා බලමු. මම මේකට කියනවා add rain කියලා. මම මේකට කියනවා පොඩි වැස්සක් දාන්න කියලා. බලමු මොන වගේ වැස්සක්ද මේ ෆොටෝග්‍රාෆ් එකට add වෙන්නේ කියලා. මේක නම් හරිම ලස්සන image generation එකක්. මම කිව්ව විදිහටම ෆොටෝග්‍රාෆ් එක day time එකෙන් night time එකට කන්වර්ට් කරලා night time එකෙන් ඒක rain mood එකකට කන්වර්ට් කරලා දීලා තියෙනවා. බලන්න කොච්චර ලස්සනට මේකේ details එම ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම හරිම ලස්සනට මේකේ light එක ඒ වගේම mood එක generate කරලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ conversion එකක් අපිට විනාඩි ගානකින් කරගන්න පුළුවන් කියලා කියන්නේ නැත්නම් තප්පර ගානකින් කරගන්න පුළුවන් කියලා කියන්නේ මේ update එක නම් Adobe Photoshop එකේ පිස්සුවක්ම තමයි. අපි තවත් ෆොටෝ එකක් edit කරලා බලමු. මම දැන් open කරලා තියෙන්නේ model කෙනෙක්ගේ photograph එකක්. මේකෙදි මට ඕන කරනවා මෙයාගේ camera angle එක වෙනස් කරගන්න. මම මොකද කරන්නේ? මේකට ගිහිල්ලා කිව්වා camera angle එක වෙනස් කරලා පොඩ්ඩක් පල්ලෙහෙන් පේන විදිහට මේකේ change එක කරලා දෙන්න කියලා. මෙන්න මේ prompt එක තමයි මම මේකට පාවිච්චි කරේ change the camera angle to a low angle show street lights above the model. එහෙම නැත්නම් camera එකේ angle එක පල්ලෙහාට කරලා photograph එකේ මෙයා ඉන්න තැන පාරේ lights පෙන්වන්න කියලා මම කිව්වා. එහෙම කිව්වට පස්සේ මෙන්න මේ විදිහේ generation එකක් මට කරලා දුන්නා. බලන්න ඇත්තටම මේ photograph එක එතන ඉඳලා ගත්ත විදිහටම generate වෙලා තියෙනවා. ඒ model ගේ facial features ඒ විදිහටම තියාගෙන color mood එක එහෙම නැත්නම් color grade එක light direction මේ හැම දෙයක්ම හරියටම තියාගෙන generate කරලා තියෙනවා. මේක තමයි original photograph එක. මේක තමයි මම generate කරලා ගත්ත photograph එක. ඊට පස්සේ මට හිතුණා මේක තව ටිකක් wide angle ගිහිල්ලා තව පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ model ගේ photograph එකක් බලන්න පුළුවන් නම් කොහොමද කියලා මම කිව්වා මේ photograph එක convert කරන්න තව wide angle එකකට ඒ වගේම model ගේ ගොඩක් පල්ලෙහෙන් පේන විදිහට මේක කරන්න ඒ වගේම model ගේ කකුල් දෙකක් මට පේන විදිහට මේක generate කරන්න කියලා කිව්වා. එතකොට මට දුන්න result එක තමයි මෙන්න මේක. බලන්න කාර් එකත් සම්පූර්ණයෙන්ම insert වෙලා තියෙනවා. model ගේ full body එකත් insert වෙලා තියෙනවා. ඒ වගේම model ගේ facial features සහ light එක color tones ඒ වගේ ඔක්කොම තියාගෙන තිබ්බ විදිහටම මේ photograph එක අපිට අලුත් photograph එකක් generate කරලා දීලා තිනවා. ඉතින් මේක තව එක හොඳ උදාහරණයක් Adobe 2026 එකත් එක්ක හම්බෙලා තියෙන අලුත්ම image generation වැඩ කරන්නේ කොහොමද කියන එකට. ඒ වගේම අපිට එදිනෙදා හිතා ගන්න බැරි දේවලුත් මේ මොඩල් එක ඇතුලේ කරගන්න පුළුවන්. අපි ගාව තියෙනවා පරණ ෆොටෝග්‍රාෆ් එක black and white එකක් කියලා. අපිට මේක වර්ණ වලට කන්වර්ට් කරගන්න ඕන කියලා. ඉස්සරහම මේක ගොඩක් අමාරු වැඩක්. මේක area by area select කරලා Photoshop එක හොඳට දාන්න වැඩ එක විතරයි මේක කරන්න පුළුවන්. නමුත් බලමු Google Gemini 2.5 පාවිච්චි කරලා Adobe Photoshop 2026 එකේ මේ වැඩේ කොච්චර ඉක්මනට අපිට කරගන්න පුළුවන්ද කියලා. මම දැන් ඕපන් කරලා තියෙනවා black and white photograph එකක්. මම මේකට හරිම සුළු දෙයක් කරන්නේ. මම මේක සම්පූර්ණයෙන්ම select කරලා generative field වලට ගිහිල්ලා මම මේකට කියනවා colorize this photo කියලා කියනවා. කියලා මම generate දෙනවා. මෙන්න මේ විදිහට මට photograph එක colorize වෙලා ඇවිල්ලා තියෙනවා. බලන්න මේකේ color එක හරිම accurate. කිසිම වැරද්දක් කියන්න බෑ මේ color එක ගැන. මේකේ පොඩි change එකක් එනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ positioning වල එහෙම චූටි change එකක් වෙලා තියෙනවා. නමුත් මේ වගේ දේවල් AI engines වලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට AIත් ගොඩාක් improvements ඇති වෙලා තියෙනවා. ඉතින් Photoshop එකේ මෙන්න මේ වැඩේත් අපිට කරගන්න පුළුවන්. අපිට වෙලාවකට තව කරන්න අමාරු වැඩක් තමයි මොනවා හරි image එක තියෙන text එහෙම නැත්නම් අකුරු වෙනස් කරගන්න එක. දැන් මේක අපිට මේ Photoshop එක ඇතුලේ හම්බෙලා තියෙන නිසා බලමු මේ වගේ sample එකක් කරලා image එක තියෙන අකුරු වෙනස් කරගන්නේ කොහොමද කියලා. මම දැන් open කරලා තියෙනවා මෙන්න මේ logo එකක් තියෙන photograph එකක්. මේකේ මම නිකන් test එකකට මෙන්න මේක select කරලා මම කියනවා හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ generative field වලට යනවා. මම මෙතන කියනවා change text to Priyanta Bandara කියලා කියනවා. මගේ නමට මේ text එක මාරු කරන්න කියලා මම මේ command එක Photoshop එකට දෙනවා. මෙන්න මේ විදිහට මගේ නම replace වෙලා ආවා මේ logo එකට. ඔයගොල්ලන් බැලුවම පේනවා ඇති සමහර විට මෙන්න මේ වගේ board එකක් මෙතන apply වෙලා තියෙනවා. ඒ board එක apply වෙන්නේ මම මේ area එක select කරපු නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. නමුත් මේක 100% අපිට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මේක mask එකක් හැටියට අපිට Photoshop එක ඇතුලේ හම්බෙන නිසා මේ mask එක අපිට ඕන විදියට අයින් කරලා මේක හදා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ mask එක පොඩ්ඩක් adjust කරගෙන brush tool එක පාවිච්චි කරලා අපිට ඒ change එක කරගන්න පුළුවන්. අපි තව photograph එකක් edit කරලා බලමු. මේ photograph එකේදී මම last වෙන්නේ model කෙනෙක්ගේ photograph එකක් ටිකක් වෙනස් විදිහට edit කරලා අපිට ඕන කරන result එක ගන්න. මේ වෙලෙටත් මම පාවිච්චි කරන්නේ Adobe Photoshop 2026 එකේ. එහෙම නැත්නම් අලුත්ම update එකේ තියෙන AI image generation functions ටික. මම දැන් open කරලා තියෙනවා මෙන්න මේ photograph එක. ලස්සන photograph එකක් red color background එකක් තියෙන්නේ. මට මේ background එකට මම මෙච්චර කැමති නැති නිසා මම මොකද කරන්නේ
මේකට control A දාලා generative fill වලට ගිහලා කියනවා මේක රතු පාට කොට කොට තියෙන background එකට convert කරලා දෙන්න කියලා. මොකද මට ඕනේ මේ photograph එක දැන් පොඩ්ඩක් funky පැත්තකට අරගෙන යන්න මෙතන ඉඳලා. මෙන්න මේ විදිහට මට background එක දැන් change වෙලා ඇවිල්ලා තියෙනවා. හරි. බලමු තව මොනවද කරන්න පුළුවන් කියලා. model ගේ ඇඳුම ටිකක් වෙනස් කරන්න කියලා පොඩ්ඩක් casual look එකක් එන විදිහට red color mix එකක් තියෙන ඇඳුමක් මේ model එකට generate කරන්න කියලා කියනවා. මෙන්න මේක තමයි මට හම්බෙලා තියෙන result එක. හරිම ලස්සනයි. බලන්න model ගේ කලින් ඇඳුමේ අපිට යාගේ අත් දෙක එහෙම පේන්න තිබුණා. නමුත් යාගේ අත් දෙක වැහෙන විදිහට ලස්සනට casual ඇඳුමක් මේ background එකට match වෙන විදිහට එයා select කරලා මට දීලා තියෙනවා. මොකද මම මේකට කිව්වන් red color mix කරන්න කියලා. එතකොට එයාගෙන් හිතනවා මම මේ background එකට match වෙන එහෙම නැත්නම් මේ scene එකට match වෙන විදිහ අඳුමක් තමයි මම expect කරන්න කියලා එයා ඒක decide කරලා තියෙනවා. හරි. මේක මරු. ඔන්න දැන් තමයි පිස්සු බැඳෙන වැඩේ කරන්න ලෑස්ති වෙන්නේ. මම මේ photograph එක full select කරලා මේකට කියනවා මේකේ ඉන්න පූසා වෙනුවට බලු පැටියෙක් දාන්න කියලා. අපි බලමු Photoshop එකට පූසෙක් බල්ලෙක් කරන්න කොච්චර ලේසිද කියලා. ලස්සන බලු පැටියෙක් ඇවිල්ලා තියෙනවා photograph එකට. model ගේ මූණ model ගේ details ඒ විදිහටම තියාගෙන generate ලා තියෙනවා. අපි මුලටම ගියොත් අපි පටන් ගත්තේ මෙන්න මේ වගේ basic photograph එකකින්. ඒකට අපි ඉස්සෙල්ලාම background එකක් add කරගත්තා. ඊට පස්සේ මේ model ට මම close change එකක් කරගත්තා. ඊට පස්සේ මම මේ model ගේ අතට බලු පැටියෙක්ව දුන්නා. හරිම ලස්සනට මේ edit එක නම් ඇවිල්ලා තියෙනවා. ඔන්න ওই විදිහට තමයි Adobe 2026 අලුත්ම අප්ඩේට් එකත් එක්ක අපිට හම්බෙලා තියෙන AI generation features වලින් වැඩ ගන්න පුළුවන් වෙන්නේ. මම මේ අතරම කරලා බැලුවේ එහෙම නැත්නම් කරලා පෙන්නුවේ මේකෙන් කරන්න පුළුවන් දේවල් ඉතාමත්ම සුළු කොටසක් විතරයි. ඒ වගේම මේ partner models දැන් Adobe Photoshop එකට include කරලා තියෙන නිසා අපිට මේ partner models වල ඉස්සරහට වෙන changes එහෙම නැත්නම් ඒවයි වෙන improvements එක්ක Adobe Photoshop එක ඇතුළෙන්ම අපිට මේ features පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ features ඔක්කොම පාවිච්චි කරන්න අපි අනිවාර්යයෙන්ම Adobe Photoshop එකේ registered version එක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම experience කරපු දෙයක් තමයි මේක registered version එක පාවිච්චි කරගෙන හිටියත් Firefly එකත් එක්ක එහෙම නැත්නම් Adobe Photoshop එකත් එක්ක අපිට හම්බ වෙන normal credits පාවිච්චි කරලා මේ AI generations එහෙම නැත්නම් partner models වල AI generations අපිට දිගටම කරගෙන යන්න බෑ. ඒක නිසා Adobe Photoshop එකෙන් මට අලුත් subscription එකක් මේකට ගන්න සිද්ධ වුණා. මම දන්නේ ඒක ලංකාවේ අයට කොහොම බලපායිද එහෙම නැත්නම් එක එක රටවල කට්ටියට කොහොම බලපානවද කියලා. නමුත් මම දන්න දෙයක් තමයි මේ partner models අපිට දිගින් දිගටම පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඒවයින් අපිට ලොකු generations ගානක් කරගන්න අවශ්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට අමතර ගෙවීමක් ඒකට කරන්න සිද්ධ වෙනවා. හැබැයි professional වැඩ කරන photographers ලා හැටියට එහෙම නැත්නම් designers ලා හැටියට ඒකට ගෙවන්න තියෙන ගාන නම් එච්චර ලොකු ගානක් හැටියට සලකන්න අමාරුයි. නමුත් මම මේ ගාන ගැන මෙතනදි කතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. මොකද මේ ගණන් region එකකින් region එකට ඒ වගේම ඔයා register වෙලා තියෙන country එක අනුව ඒ වගේ දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා මේ features ටිකත් එක්ක අපි Adobe Photoshop එකත් එක්ක වැඩ කරන විදිය එහෙම නැත්නම් අපි photo edit කරන විදිය photo generate කරන විදිය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. එහෙමනම් ඉස්සරහට මම තව videos ටිකක් අරන් එන්නම්. මොකද මේ 2020 update එකේ තව features ගොඩක් තියෙනවා කතා කරන්න. ඉතින් ඒකෙන් එක feature එකක් ගැන විතරයි මම මේ වෙලාවේ මේ video එකෙන් කතා කරේ. එහෙමනම් අලුත් video එකකින් ළඟදීම දවසක ආපහු හම්බෙන්නම්. එතකන් ගිහින් එන්නම්. happy photography.